මන්නම් උදේ පාන්දරම නැගිටලා යනවා රවුමක් දාන්න. අපි යන් සුන්දර පොට්ටයකට. මාළුදෙන් ගෙනාව වෑන් එකේ තමයි යන්න හදන්නේ. වෑන් එක මං ඊයේ දැම්ම මෙන්න මෙහෙ. ඔය ගම්ම එකේ. අපි එනම් දැයි යමු. ෆෝන් නම් වැඩි නෑ යාළුවනේ. අවුලක් නෑ. ෆෝන් ස්ටාර්ට් වෙනවා දිනවා. වහන්න නෙමෙයි මේවා වහන කාපු ඒවා. අද අපි යනවා මෙන්න මේ පැත්තේ රවුමක් දාන්න. අඩේ ඕමන් ගෙදරට ඇවිල්ලා. අඩේ සීරාවට මම ගෙදරට ආවේ. ආද මම යන්න හදන්නේ යාළුවනේ. කොහෙද හරි. ඔය හරි යනවා ඉතින් මම වෙනම යාළුවෙක් කිරින්න. අඩේ ඔයාලට පේනවද අර අතන බස් එකක් තියෙයි අර අතන බස් එක. දැන් යන්න තියෙයි යාළුවනේ බස් එක. ඔයාලට ඈතට පේන්නේ නැති වුණාට දැන් පේනවා ඇති හොඳට. යාළුවනේ මෙතන මං හිතන විදියට නම් මේක මේ කෙනෙක්ගේ බස් එකක් වෙන්න බෑ. මට හිතන විදියට කවුරු හරි අලුතෙන්ම ගත්ත පාඩයි බස් එක නම් නැවෙන් බාලා වගේ. හම්බන්තොටින් බාලා නේද බස් මට හිතෙන විදියට. හම්බන්තොටින්ද දන්නේ බෑවේ යාළුවෝ. හම්බන්තොට මේ ළඟනේ. එහෙන් බාලත් දන්නේ නැහැ. හම්බන්තොට වරායෙන් බාලවත් දන්නේ නැහැ. මම නම් ගිහිල්ලාම නෑ යාළුවනේ. මම එකපාරක් ගිහිල්ලා දියේ. මං ගිහිල්ලා ඒ හැව්වේ නෑ. මං යාළුවනේ කැලෑ ගම්මනේ. මම මේ නැන්ද කෙනෙක් ගෙදර තමයි ඇවිල්ලා තියෙන්නේ. යාළුවනේ මෙන්න බස් එක ආයේ සුපිරි වණ්ඩියක්. මේක හදලා ගන්නවා නම් හදලා ගන්න පුළුවන් යාළුවනේ. මාව සබ්ස්ක්‍රයිබ් කරන 500ට මේ බස් එක නිකන් දෙනවා හදලා. හරිය. ඒක තමයි වැඩක් නෑ. මං ඒක බොරුවක් කිව්වේ. ගණන් ගන්න එපා. එහෙම තමයි. ඉතින් බොරු කරන්න බෑ. අපි දැන් ස්ටාර්ට් එකක් දාලා බලමු ස්ටාර්ට් වෙයිද කියලා. මම නම් හිතන්නේ නැහැ ස්ටාර්ට් වෙයි කියලා. අඩේ සිරාවටම ස්ටාර්ට් වුණා යාළුවේ.
ජයම් යාළුවනේ ගිහින් බලන්න ඕනි රටේ. අපි කැරේජ් එකක් තියෙනවා මම දෙන්නම් ඉන්නවා. ඒකට ගිහිල්ලා බලමු පොඩ්ඩක්. වන්දිය සුවිරීද කියලා බලමු පොඩ්ඩක් යාළුවේ. හරි යාළුවේ යනවා නෙවෙයි විදිනවා. වන්නේ නම් හොඳ යාළුවනේ. හරියට යනවා අපි කතා කරගරියා. වන්දිය සුවිරි යාළුවනේ ඒකයි හැප්පුනේ. අපි අංගන ගැජ් එකට යාළුවනේ දැන් අවින්නේ මොනරාගල යාළුවනේ වද්ද බද්දනම් පොඩ්ඩක් වැඩි තමයි ගණන් ගන්න එපා. මෙසේජ් දෙනවා යාසේ. තව පොඩ්ඩක් ඉස්සරහා යාළුවනේ තියෙන්නේ. ආයේ අලුතෙන් ගත්තු හින්දා යකා වගේ තමයි යන්නේ. හරි යාළුවනේ දැන් යන් අපි උත්තර මෙන්න මෙතනමයි ගේ තියන්නේ. අපි උට යන්නේ නැද්ද? මේක එන්ජිම නම් මොකක්ද වන්දනේ කවලද ඔය? අවුල නැහැ නිකන් හම්බුනේ යාළුවනේ. ඒකින්ද අපි ගිහිල්ලා කතා කරලා හදාගමු මේක ආයේ වන්දිය. මරු වන්දිය මොකක් වුණා? යාළුවනේ මේක නම් මරු වන්දියා. යාළුවනේ නිංග ඉන්න අපි කතා කරමු යාළුවනේ. කතා කළාම මේක හදන්න කීයක් විතර යයිද කියලා. හෙලෝ මාමේ. හෙලෝ මාමේ. මේ බස් එකක් තියා හදාන්න පුළුවන් වෙයිද දන්නේ නේද? හෙලෝ මාමේ. මේ බස් එකක් තියා ඒක හදාගන්න පුළුවන් වෙයිද දන්නේ පුතේ ඒක නම් මට පොඩ්ඩක් බලන්න වෙනවා හදන්න පුළුවන් වේද කියලා. පොඩ්ඩක් ඉන්නකෝ. පුතේ මේ බස් එක නම් හදන්න පුළුවන් වෙයි. හැබැයි මට සතියක් විතර දෙන්න පුතේ. මම මේක හදලා ලියන්නම් ආයේ. ලස්සනම. හරි මාමේ. එහෙනම් මේක හදලා ලියන්නකෝ. මං එහෙනම් යනවා ගෙදර. හරි පුතේ. අපි යාළුවනේ ගෙදර. තව සතියක් ඉවසන්නේ කොහොමද? යන්නකෝ යාළුවනේ. මං දැන් යනවා ගෙදර. මං ගිහිල්ලා ඔයාලට සතියකින් පෙන්නන්නම් මේ බස් එකේ තාත්තේ යාළුවනේ. දාලා යන්න දුකයි ආයි සතියකින් එන්න තියෙන යාළුවනේ මේ බස් එක බලන්න. එහෙනම් යාළුවනේ මම බස් හෝල්ඩ් එකට යනවා. මම බස් එක යනවා. ලොරිය ගාඩි නගලා යනවා. මම ඉතින් බස් හෝල්ඩ් එකට වෙලා ඉන්න යාළුවනේ. ඊට පස්සේ ආයෙ තව සතියකින් මම ඔයගොල්ලන්ට බස් එක වෙන්නන්න හැඩ වෙලා තියෙන විදිය. හරි යාළුවනේ මම බස් හෝල්ඩ් එකට නම් ආවා. හරි යාළුවනේ දැන් බස් එක එනකම් බලන් ඉමු. මට මේක දාලා යන්න දුකයි යාළුවනේ. කොච්චර ලස්සන බස් එකක්ද කියන්නකෝ යාළුවනේ. මම මේක තියලා යනවා දැන්. හරි යාළුවනේ ඉතින් බස් එක නම් හදලා ඉවරයි. අර ගුණමාල මාමගෙන් අහන්න තමයි දින්නේ දැන් ගාන කීයද කියලා බස් එක හැදුවර. අපි අහලා බලමු. අර ගුණමාම අලුතෙන් ලයිට් එකක් ගහලා මේ මෙතන RGB. ඔය කොලයි පත්තු විනිලු වෙන්නේ. ගුණමාල මාමලා අපි කතා කරමු. හෙලෝ ගුණමාල මාමේ. ඕ පුතේ. ගුණමාල මාමේ බස් එකේ හදන්න කීයක් ගියාද දන්නේ නේද? පුතේ මට මේක මොඩිෆිකේෂන් කරලා තියෙන හින්දා 50000ක් විතර දෙන්නකෝ පුතේ. මාමේ මං එනක් දෙන්නම්. මාමේ කම. හරි පුතේ එහෙනම් යනවා මාමේ. හරි යාළුවනේ එහෙනම් අපි බස් එකේ වටයක් දාලා බලමු. යාළුවනේ බස් එක නම් හදලා මාමා. අම්මෝ යාළුවනේ මේක අපි දැන් මේ බස් එක යාළුවනේ. මොකද කැලේ දුලා හම්බුනේ. යාළුවනේ මේක හොස්මල වහලා අද්දනේදී හොඳට
ගේ පැත්තට පොඩ්ඩක් ගිහින් යාළුවනේ මේ එයා පැත්තේ ගෙදරින් යනවා බස් එකක් ගෙදරට යාළුවනේ තවාරේ තියෙන්නේ ගෙදර යාළුවනේ මෙන්න මේ ෂෝයින් මන්ට යන්නේ මාසී වත් කාලක් නෑ යාළුවනේ මේ පොලිසිය තියෙන්නේ මේ පොලිසියේ වැදිලා යාළුවනේ බස් එක වැදිලා නෑ නූලෙන් දින්නේ යාළුවනේ එහෙනම් මම ගෙදරට යනවා දැන් යාළුවනේ හරි යාළුවනේ මම ගෙදර ගියා එහෙනම් බුදු සරණයි යාළුවනේ යන්නදී යාළුවනේ බස් එක ඔයාලට ඈතට පේන්නේ නැති වුණාට දැන් පේනවා ඇති හොඳට යාළුවනේ මෙතන මං හිතන විදියට නම් මේක මේ කෙනෙක්ගේ බස් එකක් වෙන්න බෑ මට හිතන විදියට කවුරු හරි අලුතෙන්ම ගත්ත පාඩයි බස් එක නම් නැවෙන් බාලා වගේ හම්බන්තොටින් බාලා නේද බස් මට හිතන විදියට හම්බන්තොටින්ද දන්නේ බෑවේ යාළුවෝ හම්බන්තොට මේ ළඟනේ එහෙන් බාලත් දන්නේ හම්බන්තොට වරායෙන් බාලවත් දන්නේ නැහැ මම නම් ගිහිල්ලාම නෑ යාළුවනේ මම එකපාරක් ගිහිල්ලා දියේ මං ගිහිල්ලා හැව්වේ නෑ මම යාළුවනේ කැලෑ ගම්මනේ මම මේ නැන්ද කෙනෙක් ගෙදර තමයි ඇවිල්ලා තියෙන්නේ යාළුවනේ මෙන්න බස් එක ආයේ සුපිරි වණ්ඩියක් මේක හදලා වන්නවා නම් හදලා වන්න පුළුවන් යාළුවනේ මාව සබ්ස්ක්‍රයිබ් කරන 500ට මේ බස් එක නිකන් දෙනවා හදලා හරිය ඒක තමයි වැඩක් නෑ මම ඒක බොරුවක් කිව්වේ ගණන් ගන්න එපා එහෙම තමයි ඉතින් බොරු කරන්න බෑ අපි දැන් ස්ටාර්ට් එකක් දාලා බලමු ස්ටාර්ට් වෙයිද කියලා මම නම් හිතන්නේ නැහැ ස්ටාර්ට් වෙයි කියලා අඩේ සිරාවටම ස්ටාර්ට් වුණා යාළුවේ ජයම් යාළුවේ ගිහින් බලමු පොඩි වටේ අපි ගෑරේජ් එකක් තියෙනවා මම දෙන්නම් ඉන්නවා ඒක ගිහිල්ලා බලමු වණ්ඩිය සුවිරීද කියලා බලමු පොඩ්ඩක් යාළුවේ අර යාළුවේ යනවා නෙවෙයි විදිනවා වන්නේ නම් හොඳ යාළුවනේ හරියට යනවා අපි කතා කරගෙන වන්දියල සුපිරි යාළුවනේ ඒකයි හැප්පුනේ අපි අම්මලා ගෑජ් එකට යාළුවනේ දැන් අවින්නේ මොනරාගල යාළුවනේ වද්ද වද්දනම් පොඩ්ඩක් වැඩි තමයි තරම් ගන්න එපා මෙසේජ් දෙනවා යාසේ තව පොඩ්ඩක් ඉස්සරහා යාළුවනේ තියෙන්නේ ආයේ අලුතෙන් ගත්තු හින්දා යකා වගේ තමයි යන්නේ හරි යාළුවනේ දැන් යන් අපි උට මෙන්න මෙතනමයි ගේ තියෙන්නේ අපි උට යන්නේ නැද්ද මේකෙන් ජීවන මොකක්ද වන්දනේ කවලද්ද ඔය අවුල නැහැ නිකන් හම්බුනේ යාළුවනේ ඒකින්ද අපි ගිහිල්ලා කතා කරලා හදාගමු මේක ආයේ වණ්ඩිය මරු වණ්ඩිය මොකක් වුණා යාළුවනේ මේක නම් මරු වණ්ඩියක් යාළුවනේ නිංග ඉන්න අපි කතා කරමු යාළුවනේ කතා කරලා මම මේක හදන්න කීයක් විතර යයිද කියලා හෙලෝ මාමේ මේ බස් එකක් තියා හදාන්න පුළුවන් වෙයිද දන්නේ නේද හෙලෝ මාමේ මේ බස් එකක් තියා ඒක හදාගන්න පුළුවන් වෙයිද දන්නේ
පුතේ ඒක නම් මට පොඩ්ඩක් බලන්න වෙනවා හදන්න පුළුවන් වේද කියලා. පොඩ්ඩක් ඉන්නකෝ. පුතේ මේ බස් එක නම් හදන්න පුළුවන් වෙයි. හැබැයි මට සතියක් විතර දෙන්න පුතේ. මම මේක හදලා ලියන්නම් ආයේ. ලස්සනම. හරි මාමේ. එහෙනම් මේක හදලා ලියන්නකෝ. මං එහෙනම් යනවා ගෙදර. හරි පුතේ. අපි යාළුවනේ ගෙදර. තව සතියක් ඉවසන්නේ කොහොමද? යන්නකෝ යාළුවනේ. මං දැන් යනවා ගෙදර. මං ගිහිල්ලා ඔයාලට සතියකින් පෙන්නන්නම් මේ බස් එකේ තාත්තේ යාළුවනේ. දාලා යන්න දුකයි ආයි සතියකින් එන්න තියෙන යාළුවනේ මේ බස් එක බලන්න. එහෙනම් යාළුවනේ මම බස් හෝල්ඩ් එකට යනවා. මම බස් එක යනවා. ලොරිය ගාඩි නැගලා යනවා. ඉතින් බස් හෝල්ඩ් එකට වෙලා ඉන්න යාළුවනේ. ඊට පස්සේ ආය තව සතියකින් මම ඔයගොල්ලන්ට බස් එක වෙන්නන්න හැඩ වෙලා තියෙන විදිය. හරි යාළුවනේ මම බස් හෝල්ඩ් එකට නම් ආවා. හරි යාළුවනේ දැන් බස් එක එනකම් බලගින් මට මේක දාලා යන්න දුකයි යාළුවනේ. කොච්චර ලස්සන බස් එකක්ද කියන්නකෝ යාළුවනේ. මම මේක තියලා යනවා දැන්. මම නම් උදේ පාන්දරම නැගිටලා යනවා රවුමක් දාන්න. අපි යන් සුන්දර පොට්ටයකට. මාළුදෙන් එනවා වෑන් එකේ තමයි යන්න හදන්නේ. වෑන් එක මං ඊයේ දැම්ම මෙන්න මෙහෙ. ඔය ගම්මකේ අපි එනම් දැන් යමු. ඕනම් වැඩි නෑ යාළුවනේ. අවුලක් නෑ. කොහොමද ස්ටාර්ට් වෙනවා දිනවා. වහන්න මේවා වහන කාපු ඒවා. අද අපි යනවා මෙන්න මේ පැත්තේ රවුමක් දාන්න. අඩේ ඕමන් ගෙදරට ඇවිල්ලා. අඩේ සීරාවට මම ගෙදරට ආවේ. ආදමයි යන්න හදන්නේ යාළුවනේ. කොහෙද හරි. ඔය හරි යනවා ඉතින් අපි නම් යන්නේ යාළුවෝ කෙනෙක්.
අඩේ ඔයාලට පේනවද අර අතන බස් එකක් තියෙයි අර අතන බස් එක